නිවාඩු දවස. ඒත් ඉතින් නිවාඩු දවසෙත් මට අන්තිමට ට්‍රේනින් එකට යන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මෙහෙම අපි සාජවලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මමයි තව අයියලා දෙන්නෙකුයි තමයි මේ යන්නේ. ඉතින් අපි ඔක්කොම සාජවලට ගිහිල්ලා සාජවල තමයි අපේ අද ට්‍රේනින් එක තියෙන්නේ. ඉතින් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ලොකු බ්ලොක් එකකට ආව වුණා. ඔයාලා දන්නවද ළමයි? අපි ට්‍රැෆික් එකේ පැය දෙකකට වඩා හිටියා. ට්‍රේනින් එක තිබ්බේ විනාඩි 20යි. ඉතින් ඔන්න ඔය විදිහට අපි යනවා. බලන්නකො ලස්සන. ඉතින් මෙතන තියෙන්නේ අපේ අලුත් ප්‍රමෝෂන් අයිටම් එක ඉන්ට්‍රොඩියුස් කරන අපේ ට්‍රේනින් එක. ඉතින් ගෙදර ඇවිල්ලා මම මෙන්න මේ විදිහට නාලා ඊට පස්සේ කොණ්ඩ පොටක් වේලගෙන එහෙම මේ දකින්න. ඇත්තම කිව්වොත් මෙහෙට ආවට පස්සේ ළමයි මගේ කොණ්ඩේ මාර විදිහට යනවා. ඉතින් දැන් කොණ්ඩේට මොනවද කරන්න කියලා හිතාගන්න බැරුව තමයි ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට හැඩි වෙලා තියෙන මගේ කාමරේ පොඩ්ඩක් අස් කරගන්න තමයි මම මේ හදන්නේ. සෑහෙන හැඩි වෙලා තියෙන්නේ මොකද හැමදාම වැඩට යනකොට කලබලෙට ඔක්කොම ඇදලා දාලා යනවා. ඉතින් අස් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් මම ඔන්න ඔය විදිහට සින්දුවකුත් දාගෙන දැන් ඔය අස් කරන්න යන්නේ. ඉතින් ෆෝන් එක අතට ගත්තොත් තියන්න හිතෙන්නේ නැහැ ළමයි. එහෙනම් මේකට ගොඩාක් වෙලා ගියා මට මේ වැඩේ ඉවර කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට සින්දුවක් දාගත්තේ නැත්තම් මට ඇත්තටම අස් කරන්න ගියා හිතන්නවත් බෑ. ඉතින් මම සින්දුවක් දාගෙන අස් කරන්න පටන් ගත්තා. මේ තියෙන හැම බඩුවක්ම ඉතින් මම මෙහෙලවට පස්සේ ගත්ත දේවල් තමයි. ලංකාවෙන් ගෙනාපු දේවලුත් තියෙනවා. මෙහෙලවට පස්සේ ගත්ත දේවල් තමයි වැඩිපුරම තියෙන්නේ. අත්ම කිව්වොත් මේ රූම් එකේ මම ගන්නකොට තිබ්බේ ඇඳ විතරයි. දැන් මේ වෙනකොට ඊය තියලා යන්න ඉඩක් නැති තරම් ළමයි. ඉතින් ඔන්න විදිහට මම අස් කරගෙන යනවා තමයි ඔයාලා ඔය බලන් ඉන්නේ. ඉතින් දැන් මම අස් කරලා ඉවරයි. ඔය තියෙන්නේ අස් කරලා ඉවරනට පස්සේ මගේ රූම් එක. ඔය තියෙන පොඩි කැලි පැලි ඒවා ඉතින් මම ආසාවට ගත්ත දේවල්. ගෑනු ළමයිනේ ඉතින් ගෑනු ළමයි වුණාම එක දේවල් ආසාවට ගන්නවා. ඇත්තට මේව වැදගත් දේවලුත් නෙවෙයි ළමයි. ඒ උනට දැක්කාම ආසාවට ගන්නවා. ඉතින් ඔන්න මම දැන් අස් කරලා ඉවරයි. ඊට පස්සේ ඔන්න බලන්න කොහොමද ලස්සනද අස් කරාට පස්සේ කියලා ඔය ඉන්නේ නම් ඉතින් මම දැන් ඉතින් හොඳටම රැවෙලා තියෙන්නේ නිදා ගන්න ඕනි. මොකද අද නිවාඩු දවසේ මට ට්‍රේනින් එකට යන්න වෙච්ච හින්දා නිදා ගන්නත් බැරි වුණා. ඉතින් දැන් මේ වෙනකොට මම කොණ්ඩේ හොඳටම වේලිලා. මොකද නිදා ගන්න කලින් කොණ්ඩේ වේලලාද බලන්න ඕනේ ළමයි. ගිය සතියේම මම අසනීප වෙලා හිටියේ. ඉතින් මම කැමති නැහැ ආයෙත් අසනීප වෙන්න.
පස්සේ දැන් කාලයක් තිස්සේ අමතක කරලා දාලා තිබ්බ ස්කින් කෙයාර් ටිකක් කරලා නිදා ගන්නු. ඉතින් මම ලැස්සෙන්නේ ස්කින් කෙයාර් කරන්න. මගේ මූණ ළමයි අද උදේ කැපුණා. මගේ අතින් මගේ නියපොත්තකට මගේ මූණ කැපුණා. ඉතින් මම ඒක තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් දැන් ඔය ලෑස්ති ඔය මම සීරම් එකක් ඇප්ලයි කරනවා. ඔන්න ඔය වෙලාවේ මගේ මූණ හොඳටම දන්න පටන් ගත්තා ළමයි. මොකද අර මේ පිච්ච තැන සීරම් ගෑවිලා. මට ඒක ඇත්තට මේ වෙලාවේ අමතක වුණා වීඩියෝ එකේ සිහියෙන් හිටපු හින්දා. ඉතින් ඒ හින්දා දැන් මම ඔක ඇප්ලයි කරලා ඉවරනට පස්සේ වීඩියෝ එක කට් කරලා විනාඩියක් දෙකක් ගියාට පස්සේ තමයි ආයෙ වීඩියෝ කරන්න ගත්තේ. සීරම් ගාලා සීරම් ටික වේලන්න පොඩි ෆෑන් එකක් අල්ලලා ඊට පස්සේ මම ඩොක්ටර් රෂෙල් එකේ නයිට් ක්‍රීම් එකක් මම මෙහෙන් ගත්ත එකක්. ඒක හොඳයිද නැද්ද කියලා නම් දන්නේ නැහැ ළමයි. ඉතින් ගාලා බලනවා. මොකද මෙහෙට ආවට පස්සේ මූණ හොඳටම මගේ ඩ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් ඔන්නයි මගේ චූටි කෝලම් කැලේ ටිකත් ඉතින් බලන් ඉන්න බැයි නම් ඇත්තම කිව්වොත් ස්කිප් කරලා දාලා යන්න. මොකද හරි මෝඩ දේවල් ඉතින්. ඒ වුණාට ඉතින් තනියම ට්‍රැක් කරලා වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි මම මගේ මික්ස් වෙච්ච ස්කින් කෙයාර් කරන්න පටන් ගත්තේ. ඉතින් මහ ලොකු ස්කින් කෙයාර් එකක් නෑ ළමයි. මූණ ක්ලෙන්ස් කරගෙන ආවේ මම ක්ලෙන්ස් කරලා සීරම් දාලා ඉතින් ක්‍රීම් එකක් ගෑවා. එච්චරයි. ඉතින් ඔන්න ඔය විදිහට වැඩ ඉවර වෙලා මම දැන් නිදා ගන්න තමයි යන්නේ.